අද අපි බලමු මේ සිම්පල් ටෝට් බෑග් එක මහගන්න ආකාරය. ඔයාලට කැමති දිග පළලකින් රෙදි කොටසක් තෝරගෙන ඒකට කන පිටින් ස්ටිෆ් එකක් තියලා අයන් කරගන්න. ඊට පස්සේ නැවතත් තනි පාට රෙදි කොටසක් අරගෙන මම මේ විදිහට මැදට තියලා ඒ කොටස මහගෙන තියෙනවා. මේ බෑග් එකේ අඩිය කොටස ඒ රෙදි කොටසින්ම හැන්ඩල් දෙකත් මම මහගෙන තියෙනවා. මහගත්තු හැන්ඩල් දෙක මේ විදිහට බෑග් එකට තියලා අපි අල්ලා ගන්නවා. ඒ විදිහට බෑග් එකට හැන්ඩල් දෙක සම්බන්ධ කරලා මහගත්තාට පස්සේ බෑග් එක මේ ආකාරයට දෙකට නවා ගන්න. අඟල් දෙකක් පළලට අඟල් එකහමාරක් උසට මේ වගේ කොටුවක් බෑග් එකේ යට අඩියෙන් කපලා ඉවත් කරන්න. දැන් මේ ආකාරයටම කපාගත් ලයිනින් රෙදි කොටස මේ ආකාරයට බෑග් එක මතු පිටින් තියලා දෙපැත්ත මූට්ටු කරගන්න. ඊට පස්සේ අපි බෑග් එක මේ ආකාරයට තියා ගන්නවා. ලයිනින් එකේ එක පැත්තකින් අපි මේ විදිහට ඕපන් එකක් තියාගෙන ඉතිරි කොටස් අපි මේ විදිහට මූට්ටු කරගන්නවා. ඒ ඕපන් එක තියන්නේ අපි බෑග් එක හොඳ පිට හරව ගන්න. ඉතින් ඔයාලට මේ බෑග් එක සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකත් බලන්න. දැන් බෑග් එකේ කොන් හතරත් මේ විදිහට අපි අඟල් භාගයක් මැහුම් වාසිය තියෙන විදිහට මහ ගන්නවා. මුළු හතර මහගත්තට පස්සේ අපි බෑග් එක සම්පූර්ණ මහලා අවසానයි. මේ තියෙන්නේ මේ විදිහට මහගත්තු මුළු හතර. දැන් අපි ඕපන් එක තිබ්බ තැනින් බෑග් එක හොඳ පිට හරව ගන්නවා. අපි ඒ ඕපන් එකත් මේ විදිහට වහලා මහ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ බෑග් එකේ කට වටේට අවුට්ලයින් එකක් ගහගෙන යන්න. එතකොට අපි සම්පූර්ණයෙන් මේ බෑග් එක මහලා අවසానයි. ඉතින් ඔයාලටත් ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් මේ වගේ ලස්සන ටෝට් බෑග් එකක් මහලා නිමා කරගන්න පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ channel එක subscribe කරලා නැති යාළුවෝ හැමෝම channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.